නම් දැන් අපිට තියෙන කැරක්ටර් එක බිල්ඩ් අප් කරන්න. මම මේ පාර්ට් එක කොට ස්කිප් කරන්නම් ඔයගලන්ට මේ මොකද ටිකක් වෙලා යනවා මේක. So right so මම සුපර්ස්ටාර් ක්‍රියේට් කරා කැටගරි ඔයගොල්ලෝ සමහරක් කියලා WWE බලන කට්ටිය දන්නේ නැති යා. ගොඩක් ඉන්ටර්විව්ස් එහෙම තියන්නේ මෙයාට තමයි. බෑක් ස්ටේජ් ඉන්ටර්විව්ස් අනම්ම පර්සනැලිටි එක චූස් කරන්න පුළුවන් දැන්. ගෝල්ඩන් බ්‍රෑෂ්ලි කියන්නේ ගොඩක්ම ඇවිල්ලා රෝමන් රේන්ජ් වගේ කැරක්ටර් එකක්. ගොඩ රෆ් කැරක්ටර් එකක්. දැන් කොමඩි කියන් ෆන් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ග්‍රේසන් වෝලර් වගේ. ඉස්සර නිව් ඩේ ඒ වගේ. ඕටිස් ඒ වගේ කැරක්ටර්ස් තමයි ඇවිල්ලා. ටීම් එක ගැන කල්කියුලේට් කියන්නේ ඒ කියන්නේ හැම එකටම ප්ලෑන් එකක් තියෙනවා. කියන්නේ සෙල්ෆ් සර්විස්ගේ ප්ලෑන්ස් එහෙම ලයික් දැන් ෂීල්ඩ් එකෙන් බ්‍රේක් අප් වුණාට පස්සේ අයි টොප්ම ස්ටාර් වුණා. කිසි රීසන් එකක් නැතුව දෙයක් කරන්න. ඒතකොට ඒක පොඩ්ඩක් හීල් වගේ කැරක්ටර් එකක්. මම කැමති මේක පොඩ්ඩක් හීල් වගේ ප්ලේ කරන්න බලන්න. ෂේප් එකකින් කියලා. ආෆ්ටර් අපි ස්ටාර්ට් කරා. මේම හයිට් එක එහෙමත් මේ මං ගානටම වගේ දාලා තියෙන. ඒතකොට අපි නිකන් බලාගෙන උලා නැත්තම් සුපර්ස්ටාර් කෙනෙක් ඉන්නකොට අපේ සයිස් එක කොහොමද? කියන්නේ අපිට ඇටැක් කරා වුණායි මේ මිස්ට්‍රි ඇටැක් එකනේ කවුද කියලා හරි කම ගන්න.